රැට කොච්චර නිදාගන්න හැදුවත් නිින්ද යන්නේ නැද්ද? ඇඳට වෙලා පෑ ගාණක් එහාට මෙහාට පෙරලෙනවාද? උදේට නැගිට්ටාමත් හරියට නිදාගත්තේ නැහැ වගේ ඇඟට මහන්සි ඔළුවට බරයි නේද? ගොඩක් අය මේ ප්‍රශ්නෙට උත්තර හොයන්නේ ෆාමසියෙන් ගෙනාපු නිදිපෙති වලින්. එහෙමත් නැත්නම් කෘත්‍රිම බෙහෙත් වලින්. හැබැයි නිදිපෙති බීලා ඔබේ මොළය බලහත්කාරයෙන් අඩපණ කරගන්නේ නැතුව අද මම ඔබට කියලා දෙන්න යන්නේ අවුරුදු දහස් ගාණක් පැරණි ආයුර්වේදයේ සඳහන් වෙන ඒ වගේම අද වෙද්දි නවීන විද්‍යාවෙන් පවා 100% ඔප්පු කරලා තියෙන අතිශය ප්‍රබල රහසක් ගැනයි. ඒ තමයි නිින්දට යන්න කලින් ඔබේ යටිපතුල් වල පිරිසිදු පොල් තෙල් ගාලා මසාජ් කිරීම. මේ වීඩියෝ එකේ තියෙන හැම වචනයක්ම ඊටාම අවධානයෙන් අහන්න. මොකද මේක අවුරුදු ගාණක් තිස්සේ නිින්ද නොයාමෙන් දුක් විඳින ඔබේ ජීවිතය අද රෑම සම්පූර්ණයෙන්ම වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍ය වේවි. ක්‍රමදියක් නැහැ. ඉන්ද්‍රා ෆැෂන් අපිම වහන නිසා බෑග්යන් නිෂ්පාදන මිලටම කඩවලට සහ ඔබට තොග සිල්ලර ලොකු වාසිය. දැන්ම WhatsApp කරන්න 075 63 34 899. මුලින්ම අපි තේරුම් ගමු ඇඟේ වෙන තැන් තියෙද්දි ඇයි අපි මේකට යටිපතුල්ම තෝරගන්නේ කියලා. අපේ කකුල්වල යටිපතුල් කියන්නේ නිකම් හමකුයි මස් ටිකකුයි නෙවෙයි. යටිපතුල් කියන්නේ අපේ මුළු ශරීරයේම තියෙන ස්නායු පද්ධතියේ ප්‍රධාන පාලන මධ්‍යස්ථානයක්. විද්‍යාත්මකව බැලුවොත් අපේ එක යටිපතුලක පමණක් ස්නායු අග්‍ර එමත් නැත්නම් nerve endings 7000කට වඩා පිහිටලා තියෙනවා. මේ ස්නායු කෙලින්ම සම්බන්ධ වෙන්නේ අපේ මොළයට, හදවතට සහ අභ්‍යන්තර අවයවවලට. රිෆ්ලෙක්සොලොජි කියන විද්‍යාවට අනුව යටිපතුල් කියන්නේ අපේ මුළු ඇඟේම පුංචි සිතියමක් වගේ. ආයුර්වේදයේ මේ ක්‍රමයට කියන්නේ පාදභ්‍යංග කියලා. දවස පුරාම වැඩ කරලා, කල්පනා කරලා, ස්ක්‍රීන් දිහා බලලා රෑ වෙද්දී අපේ මොළය අතිශයින්ම මහන්සි වෙලයි තියෙන්නේ. ආයුර්වේදයට අනුව මේ වෙලාවට ශරීරයේ වාත දෝෂය, එහෙමත් නැත්නම් වාත දෝෂය අසමතුලිත වෙලා ඇඟේ ඇතුලේ ලොකු වියලි බවක් සහ රස්නයක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවට අපි පිරිසිදු පොල් තෙල් බිඳු කිහිපයක් අරගෙන යටිපතුල් වල මසාජ් කරනකොට අපේ මොළයට ක්ෂණික පණිවිඩයක් යනවා පැරසිම්පතටික් නර්වස් සිස්ටම් එක. එහෙමත් නැත්නම් ශරීරයේ නිවා දමන විවේක ගන්නා පද්ධතිය වහාම ක්‍රියාත්මක කරන්න කියලා. ඇයි අපි මේකට පොල් තෙල්ම පාවිච්චි කරන්නේ? පොල් තෙල් වලට පුළුවන් අපේ ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය ඇදලා අරගෙන ඇඟ සිසිල් කරන්න. යටිපතුල් වල තියෙන ඝන සමහරහා මේ තෙල් ඊටාම වේගයෙන් අපේ රුධිරයට උරා ගන්නවා. යටිපතුල මසාජ් වෙද්දී ඇඟේ තියෙන රස්න පහළට බැහැලා යනකොට මොළයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක භාගයකක් වගේ අඩු වෙනවා. අපේ මොළයේ මෙලටෝනින් කියන නින්දට යන හෝමෝනේ ශ්‍රාවය කරන්නේම ඇඟේ උෂ්ණත්වය මෙන්න මේ විදිහට පහළ ගියාම විතරයි. දැන් අපි බලමු මේක කරන නිවැරදිම ක්‍රමය මොකක්ද කියලා. රෑ නින්දට යන්න විනාඩි 15කට කලින් කකුල් දෙක මද රස්නේ වතුරින් හොදලා පිහිදා ගන්න. ඊට පස්සේ පිරිසිදු virgin coconut oil එහෙමත් නැත්නම් virgin coconut oil බින්දු කිහිපයක් ඔබේ අත්ලට අරගෙන අත් දෙක එකට අතුලලා තෙල් ටික රත් කරගන්න. දැන් මේ තෙල් ටික කකුලේ යටිපතුල් වල හොඳින් ආලේප කරන්න. විශේෂයෙන්ම කකුලේ මහපට ඇඟිල්ල සහ විලුම්බාවට ප්‍රදේශය විනාඩි 3ක් හෝ 5ක් යනකම් රවුම් හැඩයට එහෙමත් නැත්නම් සර්කියුලර් පාර වලින් හොඳට මසාජ් කරන්න. කකුලේ මහපට ඇඟිල්ල කියන්නේ ඔබේ මොළයට සම්බන්ධ ප්‍රධානම නිලයයි. ඒක මසාජ් කරනකොට මොළයේ තියෙන ස්ට්‍රෙස් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔබට මේක තනියම කරගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ සහකරුට හෝ සහකාරියට කියලා කරගන්නත් පුළුවන්. තෙල් ගාවට පස්සේ කකුල් ලිස්සන නිසා ඇඳ රෙදි ගෑවෙන එක වළක්ව ගන්න අවශ්‍ය නම් තුනි මෙස් දෙකක් දාගෙන නිදා ගන්නත් පුළුවන්. අද රෑම මේ ක්‍රමය අත්හදා බලන්න. ඔබ ඇඳට ගිහිල්ලා ඇස් පියාගත්තාම හරියට කුඩා දරුවෙක් වගේ ඔබට නොදැනීම සුවදායි ගැඹුරු නිින්දක් එහෙමත් නැත්නම් deep REM sleep එකක් ලැබෙන හැටි ඔබටම අත්දකින්න පුළුවන්. උදේට අවදි වෙද්දී පුදුමාකාර සැහැල්ලුවක් සහ අලුත් ශක්තියක් ඔබේ ඇඟට දැනේවි. ස්වභාව ධර්මයේ තියෙන මේ වගේ පුංචි හැබැයි අතිශය ප්‍රබල දේවල් වලින් පුළුවන් අපේ ජීවිතේ ලොකුම ප්‍රශ්න විසඳන්න. ඒ වගේම මේ වගේ අතිශය රහස්ගත සෞඛ්‍ය උපදෙස් දිගටම දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න.